සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ආදරණීය ඔයාලා හැමෝටම. ඉතින් අවුරුද්දේ අවසානම දවස 2026 අවුරුද්දේ අන්තිම දවස තමයි අවසාන ව්ලොග් එකත් අරන් මම ඔයාලා බලන්න ආවේ. ඉතින් අද ව්ලොග් එක ඔයාලා ගොඩාක් අය මගෙන් ඉල්ලපු ව්ලොග් එකක්. ඉතින් ගොඩාක් අය මගෙන් අහලා තිබ්බනේ කපුරු පැලයක් නිවැරදිව පැල කරගන්න විදිය, පස් මාධ්‍ය හදාගන්න විදිය. ඉතින් මම ඔයාලට පොරොන්දු වුණානේ අවුරුද්ද ඉවර වෙන්න කලින් අනිවාර්යෙන් මේ වීඩියෝ එක ගේනවා කියලා. ඔන්න ඉතින් අලුත් අවුරුද්දට මල් පැල හිටවන්න ඉන්න ඔයාලට ලස්සන සුබ ආරංචියක් වෙයි මේක. කපුරු ගහක් කප්පාදු කරගන්න විදිය මල් පිපිලා මල් ටික පර වුණාට පස්සේ එතනින් ගියහම ගොඩක් ඉල්ලින් කරපු වීඩියෝ එකක් තමයි මම අද අරන් ආවේ. ඉතින් ඔයාලට මම හිතනවා ඒක වැදගත් වෙයි කියලා ගොඩක් මල් වලට ආසයිට. මොකද මගේ channel එකේ ගොඩාක් ඉන්නේ මල් වලට ආසයිනේ. ඉතින් ඒක නිසා මම සාමාන්‍යයෙන් මල් හිටවද්දී එක ගහකින් ගහට පස් මාධ්‍ය වෙනස් කරන්නේ නැහැ. මම කලින් නම් ගොම පෝරත් එක මතු පිටපස් විතරයි එකතු කරේ. හැබැයි කපුරු පැල හිටෙව්වේ මම පස් මාධ්‍ය වෙනස් කළා. ඒ විදිහට මම අනිත් පැලත් ඉතින් ඒ විදිහටම තමයි ඉතින් මෙතන මම වැඩිපුරම අරන් තියෙන්නේ මතු පිටපස්. මේ තියෙන්නේ මතු පිටපස්. මතු පිටපස් වැඩිපුර ගන්න ඔයාලා ගන්නකොට වැලි කොටස් කාලයි, කොහොඹත් කොටස් කාලයි, වියලි ගොම කොටස් කාලයි. ඉතින් අනිත් වර්ග තුනම පොඩි ප්‍රමාණ වලින් ගන්න. මතු පිටපස් නැත්තම් ඔයාලා කුණු පුච්චන පස් තියෙන ගෙදර කුණු ගොඩවල් වල එයින් ටිකක් හොඳට හලලා මතු පිටපස් වෙනුවට ගන්න පුළුවන්. ගොඩක් අයගේ ගෙවල් වල බොරළු එහෙම තියෙන කතිය වැඩිනේ. බොරළු පස් තියෙනවා නම් ගොඩක් පැලයක් හැදෙන ප්‍රතිශතය ඉතින් අඩුයි. අර මුල් වලට විහිදිලා දුවන්න එහෙම බෑ. පස් තද වෙනවනේ. ඒ නිසා පුළුවන් නම් කුණු ගොඩක් පුච්චපු පස් වගේ ගන්නවා නම් මතු පිටපස් වෙනුවට මේ ඔයාලා එක හොඳට රයිස් එකකින් හරි දැමුකකින් හරි දැලකින් හලලා ගන්න. ගල් කැට එහෙම අයින් කරලා. ඉතින් මම පොඩ්ඩක් වීඩියෝ එක ස්පීඩ් කරලා තියෙනවා. මොකද මේ වීඩියෝ එක විනාඩි 35ක වගේ වීඩියෝ එකක් වුණා. මම ස්පීඩ් කරේ ඒකයි නැත්තම් බලන්නත් කම්මැලිනේ ඔයාලට. ඉතින් ඔන්න ඉතින් මේ වගේ හොඳට කලවම් කරගත්තු පස් ටික මේ වගේ පෝච්චියක් අරගෙන මේක හොඳට වතුර වහින්න පුළුවන් විදිහට සිදුරු කරගන්න. ඊට පස්සේ මේ පෝච්චියෙන් පොඩි කොටසක්, ඒ කියන්නේ පෝච්චියෙන් භාගයක් නෙමෙයි, මේ පෝච්චියේ හතරෙන් එකකට වගේ පස් දාගන්න. මම නම් අන්නර ධාරි ප්‍රමාණයට තමයි පස් දාගත්තේ. හතරෙන් එකකට වගේ පස් දාලා ඊට පස්සේ කපුරු පැලේ මේ විදිහට ගලවගෙන මේ කපුරු පැලේ යට කොටස, ඒ කියන්නේ කපුරු පැලේ අපි දැන් හිටවුවාම පොලිතින් පැකට් එකට යට වෙලා තමයි තද වෙලා තියෙන්නේ. ඉතින් ඒ ටිකේ මුල් ගොඩක් හිර වෙලා තියෙන්නේ. එහෙම වුණාම අර පැලේ මුල් දුවන්න බෑ. ඉතින් අර පස් වලින් තද වෙලා නිසා මම යට තියෙන පස් කොටස අයින් කරා. ඊට පස්සේ ඉතින් සාමාන්‍ය විදියට ඔයාලා මේ පෝච්චිය හතරෙන් තුනකට වගේ පිරෙන්න පස් දාගන්න. වෙන ඉතින් විශේෂ දෙයක් කරන්න නැහැ. මේක ඊට පස්සේ තියන්න ඕනේ මේ දවස් අඩු තරමින් සතියක් විතරවත් හෙවන තැනක. එකපාරට ගිහින් අවුවේ තියන්න එපා. මේක හෙවන තැනකින් තියලා වතුර ටිකක් එහෙම දාලා තියන්න. ඊට පස්සේ සතියකට විතර පස්සේ පෝච්චිය හොලවන්න එහෙම නැතුව තිබිලා ඔයාලා මේ අවුවෙන් තියන්න. ඒක ප්‍රශ්නයක් නෑ. ඉතින් දවසකට එකපාරක් වතුර දාන්න. මල් පර වුණාට පස්සේ මම මේ ඔයාලට පෙන්නන්නම් ඊළඟ වීඩියෝ එකේ. දැන් මේකත් මගේ කපුරු ගහක් තමයි කලින් ඔයාලා දැකපු ලස්සන කපුරු ගහ. ඉතින් ඒ තියෙන්නේ පර වෙලානේ. ඉතින් ගොඩ මල් පිපුණා මේකේ. මම ඔය ආධාරක දාලා ගැට ගහලා එහෙම තියාගෙන ඉන්නේ. මේකේ මේ මල් බර දරා ගන්න බෑ. ඉතින් වතුර එහෙම දාපුවාම මේ මල් මේ බින්දෙන්න බලනවා. ඒ තරම් මල් ගහට මල් ටික බර වැඩි. ඉතින් ඊට පස්සේ මම මේ විදිහට ගැට ගහලා තමයි තියාගෙන හිටියේ. ඉතින් ඊට පස්සේ ඔයාලා ලෝභ වෙන්න එපා මේ අතු කප්පාදු කරද්දි කවදාවත් ඇත්තටම මේ වගේ පහලින්ම කපන්න. කියන්නේ උඩින් දළු තියෙන තැන් වලින් කපන්න එපා. මල් පර වෙන්න අරින්න. මල් පර වුණාට පස්සේ ගොඩක් පහලින්ම කපන්න. ඒ කියන්නේ ගහ මේ ආපහු නැත්තම් අර නිකන් මේ නටුවක් වගේ නිකන් අර කේඩැරි ගහල වගේ හැදෙනවනේ. එහෙම හැදෙන්නේ නැහැ මෙහෙම කැපුවට පස්සේ. ඉතින් මම මේ විදිහට කොට වෙන්නම කැපුවා ගහේ මේ ආපහු අලුතෙන් දළු දාලා ලස්සනට ආවම මම ඔයාලට මේක පෙන්නන්නම්. ඊට පස්සේ මම මේ ගහේ කලින් පර වෙච්ච මල් අතු ටික අරගෙන මේ අස්සකින් අර ගහපුවා තමයි ලොකු වෙලා පැලලා තින්. මම ඉතින් අස්සකින් ගහනවා ඉඳ තියෙන තැන් වලින් මල් අතු කපල ඉවර වෙලා. ඉතින් එව්වා මේ හොඳට හැදිලා. දැන් අර ගහ ලියලනකොට සමහර විට මේ හැදිලා තියෙන ගහේ මල් පිපෙන්නත් පුළුවන්. ඊට පස්සේ මේ පස් ටික දැන් තද වෙලානේ තියෙන්නේ. අපිට මේක පස් බුරුල් කරන්නත් බැහැ අර මල් තිබිච්ච විදිහත් එක්ක. දැන් මේකේ පස් ටික හොඳට ඔයාලා මොකකින් හරි මුල් හානි වෙන්නේ නැති වෙන්න පස් ටික බුරුල් කරලා අර මං ඉස්සෙල්ලා හදාගත්තු පස් මිශ්‍රණයම තමයි. මම මොනවත් වෙනසක් කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් මම හැම පැලයක්ම හිටවන්නේ මේ විදිහට තමයි. ඔයාලට මම අර එකින් එක ඉතින් පෙන්වන්න අවශ්‍ය නැහැ. මම හැම ගහක්ම හිටවන්නේ
ওই විදිහට තමයි. ඊට පස්සේ ඉතින් ඔකට වතුර ටිකක් එහෙම දාලා ඔයාලා අවුවේ තියන්න. මේ මොකද දැන් අර අතු ටිකත් මම වෙන පෝච්චි එක හිටවනවා. කිසි ප්‍රශ්නයක් නැහැ මේක අවුවෙන් තියන්න. මම මේ වගේ හිටවගත්තු පෝච්චියක් තමයි කලින් කපලා අතු ගැලවිච්චා. ඉතින් ප්‍රශ්නයක් නැහැ මේ විදිහට හිටවලා මේක හොඳ හිරු එළිය වැටෙන තැනක තියන්න. මේ වගේ ලස්සනට මල් පිපේ. එතකොට මේකෙත් ඉතින් මේ වටේටම හොඳ ඔයාලා පස් දානකොට අර උඩට පිරෙන්න දාන්න එපා. අර මම කලින් පොච්චියේ පෙන්නපු විදිහට දාරයක් තියන්න. මේ එතකොට පස් බුරුල් කරන්න අලුතෙන් පොර දාන්න ලේසි නිසා. ඉතින් මේකත් බේබි ඩේලියා පැලයක් කියලා තමයි මම දන්නේ නම්. ඉතින් මේකත් මම පොලේ ගියපු වෙලාවේ අහම්බෙන් දැක්කේ ගිය සතියේ. ඉතින් මට හරි ආස හිතුණා මම ඒ පැලෙත් අරගෙන ආවා. ඊට පස්සේ අර විදියම තමයි හොඳින් සිදුරු වෙච්ච පෝච්චියක හතරෙන් එකකට. ඒ කියන්නේ පෝච්චිය උස මට්ටමේ ඉඳන් එක කොටසකට පස් දාන්න. ඊට වැඩිය පස් දාන්න එපා. මොකද මේ ගහ උඩ තියෙනවා වගේ එතකොට. ඊට පස්සේ මේකේ පොලිතින් එක ගලවලා මේකේ මම පස් අයින් කරේ නැහැ. මේ යට කොටස මම පස් ටික අයින් කරේ නැහැ. මොකද ඒක ගොඩක් ඒ පැලේට හානි වෙන්න පුළුවන්. ඒක නිසා කොහොබත් වලින්වත් එහෙම නෙමෙයි පැලේ පැල කරලා තිබුණේ පස් වලින්ම. ඒක නිසා මම පස් කොටස අයින් කරේ නැහැ. ඊට පස්සේ මේ විදියට අර හදාගත්තු පස් මිශ්‍රණයම ඒ විදියටම හදලා මේ විදියට පෝච්චිය උඩටම පිරෙන්න දාන්න නැහැ. අර ඔයාලා දකින්න දාරයක් තියෙනවා. ඒ ගානට හරි ඊට පොඩ්ඩක් අඩුවෙන් හරි කමන්නේ දාන්න. කොයිම වෙලාවකවත් පෝච්චි වල උඩ කොටසට වෙනකම් පස් පුරවන්න එපා. එහෙම වුණාම අපිටම තමා කරදරේ. ඉතින් ගහ කප්පාදු කරන්න, ගහට පෝර දාන්න, එහෙම කරන්න, පස් පුරුල් කරන්න එහෙම ගියාම හරි කරදරයි. එතකොට නිකන් අර ගහ තද වෙලා වගේ තියෙන්නේ. ඉතින් අලුතෙන් පැලයක් හැදුනත් ඒක ගලව ගන්න, මුටි ගලවන්න එහෙමත් අමාරුයි එහෙම වුණාම. ඉතින් ඔයාලා මේ දකින්නේ මගේ තවත් මම ආස මල් වර්ගයක්. ඉතින් මේකත් ගොඩක් ප්‍රශ්නයකට උත්තරයක් තමයි මගේ හිතවත් නංගි කෙනෙක් මගෙන් නිතරම අහනවා මේ මල් පැලේ ගැන. එයා ළඟ තියෙනවලු ඒ පැලේ ලොකු වෙන්නේ නැහැලු. ඉතින් මේකේ මෙන්න මේ තවත් මල් පැල ඇට වර්ගයක් හැදිලා. ඉතින් මේක මට අයින් කරගන්න උවමනාව තිබ්බ මේ පෝච්චියෙන්. ඉතින් ඒ නංගි අහන්නේ මේක ලොකු වෙන්නේ නැල්ලු. එයා ළඟත් තියෙනවලු මේ ගහම. ඉතින් මේකත් නංගි හිටවල දැන් අවුරුද්දක් විතර වෙනවා. එච්චර ලොකු වෙන්නේ නැහැ මේ ගහ. ඉතින් මම දන්නේ ඇයි කියලා ඒක. මමත් ඉතින් මල් පිපෙන නිසා එච්චර ඒ ගැන සැලකිලිමත් උනේ නැහැ. මම මේ බැලුවේ දැන් මේ පොට් එකෙන් අයින් කළා මේක වෙන පොට් එකකට දාන්න. ඉතින් මේක මේ පැල ගලවන්න හරි අමාරුයි. මේකේ මුල් හරි හයියයි. ඉතින් අර පේනවනේ ලොකු මුල් තියෙන්නේ. ඉතින් ඒක නිසා මේක පැල කීපයකට තමයි ගැලවෙන්නේ. කියන්නේ අර පඳුරක් වගේ තියෙනවා. තිබුණාට වෙන වෙනම තමයි පැල තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මම මේක මෙහෙම කරලා ගලවලා දැන් මේ පෝච්චියට දාලා බලනවා. ලොකුවට හැදෙයිද කියලා. මොකද මේකේ මල් අර කඩා හැලෙන වගේ තමයි මේ පහළට තියෙන්නේ. ඔයාලට මම මේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් දාන්නම් මේකේ මල් පිපිලා තිබිච්ච වෙලාවේ. දැන් නම් මේකේ මල් ටික පර වෙලා. ඉතින් අර කලින් හදාගත්තු පස් මිශ්‍රණයම තමයි මම දාන්නේ මේකට. අපි බලමු ඉතින් මෙහෙම හදලා මේ මල් ගහ හැදෙයිද කියලා, මීට වැඩිය ලොකු වර්ධනයක් වෙයිද කියලා. ඉතින් නිතරම මල් තියෙනවා. ඒක නිසා මම ඉතින් එච්චර ගහ ලොකු වෙනවද නැද්ද කියන එක සැලකිලිමත් වෙන්නේ නැහැ. ඔයත් එහෙම කරලා බලන්න නංගි. මම ඔයාට තමයි රිප්ලයි වීඩියෝ එක ගෙනාවේ. ඔයා මේ ගැන හැම වෙලේම මගෙන් අහලා තිබුණා. ඉතින් අනිත් එක තමයි අපි මේ මල් පැල මේ අපි හිටවල මල් පර වුණාට පස්සේ ඔහේ තියන්න අරින්න එපා. මම ඔයාලට හැමදාම කියනවා මෙන්න මේ විදියට ගොඩක් පල්ලෙහායි මේක මේ කපාදු කරන්න. පර වෙච්ච මල් කොයි වෙලාවකවත් ගහේ තියෙන්න දෙන්න එපා. ඒකෙන් ඔයාගේ මල් ගහ බාල වෙනවා. කිසිම වර්ධනයක් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මේ විදියට කපාදු කරන්න. පර වෙච්ච මල් තියෙනවා නම් අගලක් දෙකක්වත් පල්ලෙහායින් ඒක ලෝභ නැතුව කපන්න. ඊට පස්සේ ඉතින් ඔයාලා පෝර ටිකක් දාලා වතුර දාලා අවුවේ තියන්න. මේකත් අවුව හැදෙන ගහක්. මේක එල්ලෙන පෝච්චියක මේ එල්ලෙන පෝච්චියක්. ඉතින් මම මේක මේ පස්සේ එල්ල ගන්නකම් දැනට අපි මේක ටිකක් තියන්න ඕනේ. මෙන්න මේ මල් ටික තමයි බලන්න හරි ලස්සනයි නේද මේ මල් ටික. ඉතින් මෙන්න මේක තමයි ඒ ගහ. ඉතින් මේකේ තවත් පැල හැදිලා තිබුණා. මම ඒක නිසා තමයි මේක වෙන් කරගත්තේ මේකෙන්. ඉතින් බලමු අපි ඉස්සරහට කොහොමද කියලා. ඉතින් ඔය තියෙන මගේ රෝස් මල් ටික මේ දවස්වල ඉතින් ඔය විදිහට තමයි තියෙන්නේ. කහරෝස ගහන ලස්සනට මල් පහක් වගේ පිපිලා. ඉතින් දිය කුඩලුත් හොඳට හැදිලා තියෙනවා. මේ පෝච්චිය දැන් මම මේ විදිහට දවස් 5ක් විතර තියලා පස්සේ එල්ලන්න ඕනේ. ඉතින් මේ කපුරු ගහෙත් මල් පරවීගෙන යනවා. ඉතින් දැන් කාලේ හරියි. අද දැන් මාස එකමාරක් දෙකක් විතර තිස්සේ නම් මට ලස්සන මල් දුන්නානේ. දැන් එයාගේ කාලේ ඉවරයි. ඉතින් මේ තියෙන කපුරු වර්ගත් අර වගේම මල් ලොකු නැති වුණාට මේ හරි ලස්සනයි. එයාලත් අර පාළුවක් නැහැ. කපුරු තියෙනවනේ ඉතින් ගෙදර. එතකොට හැමදාම ඉතින් ඔයාලට ගොඩාක් කාර්යබහුල වෙලාවක තමයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. මොකද මම පොරොන්දු වුණානේ මේ අවුරුද්ද අවසන් වෙන්න කලින් අනිවාර්යයෙන්ම
ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර දෙනවා කියලා. ඉතින් මම ඒක ප්‍රායෝගිකව ඔයාලට ගේන්න ඕන නිසා තමයි පරක්කු වුණේ. ඉතින් වීඩියෝ එක සම්බන්ධව මොනවා හරි ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරලා අහන්න. මගේ අතින් මොකක් හරි බැරිවීමක් තියෙනවා නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාලා ඒ ගැන අහන්න. ඉතින් එහෙනම් මං අදට ගිහිල්ලා එන්නම්. ගොඩාක් වැඩ රාජකාරි මැද්දේ ආවේ මේ දවස්වල. ඉතින් ගෙදර කියන්න ඕනේ නෑනේ. හැමෝම බිසි වගේ මමත් ඉතින් මේ දවස්වල ගොඩාක් බිසි. එහෙනම් ඉතින් ඔයාලට සුබම සුබ අලුත් අවුරුද්දක් වාසනාවන්ත අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා. පරිස්සමට සතුටින් හැමෝම ඉන්න. හැමෝටම බුදු සරණයි.